ඒ process එක ඒ experience එක පැයකමාරක් විතර ඒක ඇතුලේ ඉන්න එක එතෙන්ට තමන්ව ඩෙවලොප් කරගත්ත experience එක ගැන ඔයාට මොකක්ද තියෙන අදහස? අද මාෂාලා කියලා කියපු එක තමයි මට කියන්න තියෙන්නේ. අර ඉන්ස්ටින්ක්ට් ඒ කියන්නේ එකක් ඒගොල්ලෝ කියනවා අර ෆීල් කරන එක සහ ප්‍රැක්ටිස් එක සහ මේ ඒකත් එක්ක මම හිතන්නේ අර ඉව කියන එක සෑහෙන වැදගත් කියලා මට හිතෙනවා. ඉව සහ අපි කියනවා සෙන්ස් එක කියන එක මට දැනෙන විදිහට. මොකද අපි දෙන්නයි ඉන්නේ අපාතර ප්‍රෝග්‍රෑම් එකේ ඇක්ටර්ස්ලා දෙන්නයි ඉන්නේ. එතකොට අපි දෙන්නම ඉතින් පැය එකමාරකට චුට්ටක් වැඩි කාලයක් ස්ටේජ් එකේ එක දිගට ඉන්නවා සහ ඒක හරිම මේ කායික සහ මානසිකව හරිම ලොකු එනර්ජි එකක් ඕන නාට්‍යයක්. ඒකට මම වෙහෙසක් කියන්න කැමති නැහැ. ලොකු එනර්ජි එකක් අපි දෙනවා. ඉමෝෂනල් ජර්නි එකක් යනවා. ඉතින් ඒක ඇත්තටම අර කිව්වා වගේ මේ අවබෝධයෙන් කරන එක තමයි වැඩේ මට හිතෙන විදිහට. මොකද විශේෂයෙන්ම ඉමෝෂනල් ජර්නි එකක් යනකොට ඒක ටිකක් අපි සාමාන්‍යයෙන් ඒක ඉවර වෙලත් යම් කිසි වෙලාවක් යනවා අපිට ඒකෙන් කැඩෙන්න. මට යකලම් කරලා දෙන්නම. එතකොට ඒක මේ මම හිතන්නේ රෂණය කිව්වා වගේ අර අවබෝධය කියන්නේ ස්විච් ඔන් ඔෆ් වෙන ඒ සම්බන්ධව තියෙන අවබෝධය අරගත්ත ඒ අවබෝධය හැදෙන්න මට හිතෙන්නේ ප්‍රැක්ටිස් එකෙන්ම තමයි. සහ අර කිව්වා වගේ සෙන්ස් එක සහ ඉව කියන එක බෝන් ටැලන්ට් එක සහ ඒ ටිකට එකතු වෙන අර ප්‍රැක්ටිස් එකෙන්ම තමයි ඒක අපි අඩු වැඩි කරගන්න කොහොමද කියන එක ඔන් ඔෆ් කරගන්න කොහොමද කියන එක පාවිච්චි කරගන්න කොහොමද කියන එක මට හිතෙන්නේ තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ලේසි නෑ, හරි අමාරුයි මේ ලොකු කාලයක් එක දිගට ලයිව් පර්ෆෝමන්ස් එක දෙන්නෙක් විතරක් විශේෂයෙන් ඉන්නකොට ඒ දෙන්නගේම අතේ ඒ දෙන්නගේ කෙමිස්ට්‍රි එක සෑහෙන වැදගත් වෙනවා. දෙන්නට දෙන්න හදාගෙන ඉන්න මේ කෙමිස්ට්‍රි එක හැදලා තියෙන කෙමිස්ට්‍රි එක. ඉතින් මම හිතන්නේ ඒක තමයි ඉතින් එක්ස්පීරියන්ස් එක ඒක තව මේ සටල් වෙනවා අපි කරන්න අපි ෂෝස් කරන්න අදට වැඩිය ඊළඟ දවසේ අපි තව ටිකක් දේවල් ටිකක් හොයාගෙන හැම ෂෝ එකක්ම අලුතෙන් පළවෙනි දවසේ වගේම තමයි දැනෙන්නේ. හැබැයි අපිට දැනෙනවා අපි මොහත් වෙලා කියන එක. අපි කලින් පර්ෆෝමන්සස් වලට වැඩිය තව ස්ටෙප් එකක් ඉස්සරහට ගිහලා දෙන්නම්. ඒක අපිට මොකද ප්‍රතිචාර වලින් විතරම ලැබෙන කමෙන්ට් එක. කවත් අදහස් වෙනවා. අම්මා කලින් මොකක්ද ලැස්ත වෙන්නේ? කියන්නේ ලැස්තිද බලෙන් කියවන්න. මම පොයිසන් බැලුවේ නෑ, සෝරි. මට මාර තුනේදීම මිස්සුනා එක. මම ටිකට්ස් ගන්න බලනකොට ඉවර වෙලා තිබ්බා. ඒකින් බැරි වුණා. නමුත් අපාතරු එක මම දිගටම හිටියා. මොකද කොස්ටියුම් කරන්න ඕනේ මට. ඉතින් චාම්බර් එක මම දිගටම වැඩ කරලා තියෙනවා. ඊට කලින් නාටියෙත් මම කැමති චාම්බරකින් අහන්න. ඒ කියන්නේ චාම්බර් එක මම දිගට වැඩ කරනකොට දැනගත්ත දෙයක්. චාම්බර් කාලය ගැන හරියට හිතන එක. ඒ කියන්නේ නාට්‍ය දැන් දෙකක් නාට්‍යකම දෙකකට ආසන්න කාලයක් අපි රැඳෙනවනේ නාට්‍ය තුළ. එතකොට මේ නාට්‍ය ඇතුලේ චාමර වටනයිස් කපල් වලත් මම දැක්ක දෙයක් කාලය කොහොමද පාවිච්චි කරන්නේ සහ ඔයා නළුව දෙන්නෙක්ගෙන් ඒ කාලය පුරවන්න පුළුවන් කියන එක විශ්වාස කරන එක පිටපත. ඒක මම රිහර්සල් ප්‍රොසෙස් එකේ හිටපු හින්දා මම දැන මට පේනවා ඒක හරිම හිමින් දියුණුනේ. සමහර රිසර්ච් ප්‍රොසෙස් බලාගෙන ඉන්න අමාරුයි අපිට. නම් නිලිය රඟපාන විදිය ඒක මම කිව්වත් මම හිතන්නේ ප්‍රොසෙස් එකේ ඇතුලේ හරි අමාරුයි ඒක බලාගෙන ඉන්න. නමුත් ඒක කොහොමද
ඒක ගොඩ නැගුවේ කියලා. ඒ කියන්නේ අපිට බලාගෙන ඉන්න පුළුවන් ගානට අපිව මෙහෙම ටෙන්ෂන් එක හදාන්න පුළුවන් ගානට ගොඩ නැගුවේ කොහොමද කියලා මම දැනගන්න කැමතියි චාමරගේ. මොකද අන්තිම performance බලනකොට ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබ්බා. එකක් නම් නෙවෙයි ඩෙවලොප් වෙලා තිබ්බා. නමුත් ඒක මම හිතනවා අධ්‍යක්ෂකවරයා විසින් දෙන දේවල් එක්ක නළු නිළිය ගොඩනගා ගන්න දෙයක් නිසා තනියෙන් නළු නිළියට ගොඩනගා ගන්න බෑ කියලා මම විශ්වාස කරනවා. මම කැමති චාමරගෙන් ඒක ගැන ඒක කොහොමද ඔයා ඒ කාලය එහෙම මොකද ඒකේ time and space ඒ කියන්නේ ගොඩාක් අපි නිහඬව ඉන්න වෙලාවල් තියෙනවා හුස්ම ගන්න වෙලාවල් තියෙනවා වෙන ඇක්ටර් කෙනෙක්ට හරිම මේ චැලෙන්ජින් ඒ පැය දෙක ඒ පැයකමාර මම කැමති චාමරගෙන් අහන්න කොහොමද ඒක දැන් ඔයාගේ හිතේ චිත්‍රයක් ඇතිනේ ඔයා පිටපත ලියනකොටම සහ අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඒක ඕනම අධ්‍යක්ෂකවරයෙක්ට තියනවා කියලා මම විශ්වාස කරනවා. ඒක කොහොමද හරියටම එක්සිකියුට් කරගන්නේ? හරියටම ලබා ගන්න තැනට ඒ process එක කොහොමද ඩෙවලොප් කරේ කියලා? ඒ ප්‍රශ්නේ ටිකක් උත්තරේ චුට්ටක් දිග වෙයි මේ මොකද මම දිග වෙයි කියලා කියන්නේ අර චන්ද්‍රිකා මැතිනේ ඉස්සෙල්ලා කියපු එකටත් ඒක අදාළයි. ඒ කියන්නේ අර වුණේ මේ අලුත් ට්‍රෙන්ඩ් එකක් වගේ එකක් කිව්වනේ ඊපස්සේ රාජ්‍යය කිව්වනේ මේ අපි ඒ කාලේ කරා හැබැයි ඒකට ලොකු එකක් ඒ වෙලාවේ ආවේ නැහැ කියලා. ඒ කියන්නේ මේ ඒකට හේතු කිහිපයක් තිබුණා මට හිතෙන්නේ. මොකද හේතුව මේ නාට්‍ය කියලා අපි හදාගෙන තිබුණු ආකෘතියක් තිබ්බේ නාට්‍ය වල ඇතුළට මෙහෙම ඔඩියන්ස් එකට මෙහෙම ප්‍රොජෙක්ට් කරන්න ඕනේ කියන මේ ඇහෙන ප්‍රසන්ටේෂන් ඉනැක්ට් එකට වඩා ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඕනේ. ඒක අර ඔඩියන්ස් මේ අපේ ස්ටේජ් වල තියෙන රංගශාලාවල තියෙන තාක්ෂණික දේවල් එක්කත් ඒක සමහරවල්ලාට හේතු වෙලා තිබ්බා. ඒකින්ද අර ඉන ඇක්ට් එකක් කරන එක චැලෙන්ජ් එකක් වෙලා තිබුණා. හැබැයි මොකක් කරේ දුන්න මම කැමැත්තක් තිබ්බ මුං ගන්නවා. කොහොමද අපි දැන් දන්නවා දැන් ගොඩක් කරාට අපි ඩ්‍රාමා වල කියන කතාවන්නේ ෆිල්ම් වගේ කියලා. සමහර කෙනෙක් ඔයාව ෆිල්ම් එකක් මම කියනවා ෆිල්ම් එකක් කරන්න පුළුවන්. ඒක චැලෙන්ජ් එකක නාට්‍යයක් කරන එක. මොකද හේතුව ෆිල්ම් එකක අපිට යන්න පුළුවන් එඩිට් කරන්න පුළුවන් මේ තාක්ෂණයක් තියෙනවා ටයිප් කරන්න පුළුවන් නමුත් අපිට වේදිකාවේදී බැරි හින්දාම අපිට සිද්ධ වෙනවා ඔඩියන්ස් එක විසින් මේක ටයිප් කරගෙන බලන්න. ඒ කියන්නේ ඔඩියන්ස් එක අපේ නිහඬතාවයට මේ පොදුරු කරගන්න. එහෙම නැත්නම් ඔඩියන්ස් එකට නාට්‍යයෙන් මිදෙන්න බැරි කරා. ඒක අපි ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මම කියන්නේ මම සම්ප්‍රගත උදාහරණයක් අපිට ඊටාම සුවිශේෂී කෙනා මෙතන අර කෙලවරේ හිටියා අපිට ඒව පේනවා. ඒ කියන්නේ ඒක සමහරවිට අපිට සුවිශේෂී කෙනෙක් ළඟ හිටියත් පේන්නේ නැහැ. ඒකට අපිට සිද්ධ වෙනවා ඔඩියන්ස් එක කවුරු හරි කොහේ හිටියත් එයාව සුවිශේෂී එයාට නාට්‍ය සුවිශේෂී කරගන්න එයාගේ වෙන වැඩ නවත්තන මේකට ගන්න. එතකොට සහ දැන් විශේෂම සයිලන්ස් කියන කතාවේදී මොකද සමහර සයිලන්ස් මොකද අපි ගත්තොත් අපේ ඇත්තම ජීවිතේ අපි ගත්තොත් අපේ ඇත්තම ජීවිතේ හිතන්න මම නිකන් උදාහරණයක් ගන්න ඔයා යනවා කොහේ හරි ඊවලක් ඉන්න ගෙදරකට ඔයාගේ යාළුවෙක් ගෙදරකට යනවා මේ මෙම්බතුන් දෙන්නේ ඔයා ගෙදරට ගිහිල්ලා ඉන්න වෙලාවට මොකක් හරි ගෙදරකට ඉඳන් පාඩු වෙනවා ඔයාට බෑ මේ ප්‍රශ්නේ විසඳන්නවත් ඔයා මේ ප්‍රශ්නේ අකමුල දන්නේ නැහැ ඔයා මේක අසරණයි හැබැයි උන්ගේ ගෙදරින් ඉඳලා සමහරවිට දැන් ඔයාට මේකට බහලා ඉන්නත් බෑ උන්ගේ ප්‍රශ්න විසඳන්නත් බෑ උන්ගේ ජීවත් වෙන හැටි කරන්නත් බෑ හැබැයි එතකොට උන් රණ්ඩු වුණාම උන් ආය යාළු වෙන්නත් ගන්න යම් කිසි වෙලාවක් තියෙනවා ඒ වෙලාව තුල ඔයාට මොකක් හරි කරන්න සිද්ධ වෙනවා උන් කොයිලා යාළු වෙන්නේ නැහැ මට මාරමාරුවේ මන් දන්නේ තාමනේ ඕන දැන් මේ ගෑනි ඉස්සරහට කොහොමද මොකට තව එකක් පටන් අපිට තේරෙනවා මේක නොකිය කියලා මේ ප්‍රශ්න විස්තර කරලා නෑ දැන් අපිට මේ අපි එතකොට මම හිතන්නේ ඒ වගේ තැනක වැඩිපුරම නාටකීය ගොදුර වෙන්නේ අපි ඒ කියන්නේ විතර ඉඳන් වන්නාට අපි මගේ ප්‍රේක්ෂකයව පිටපත් කරන එක තමයි චැලෙන්ජ් එක. ඒ කියන්නේ ඒකට ඒගොල්ලෝ රන්මාවිකුල යාවින්නේ ඒගොල්ලෝට ඕන වෙලාවට ඒ අදාළ වෙලාව ගන්න බෑ. ඒ වෙලාව අපි එඩිට් කරලා දුන්නොත් ඒක නැත්නම් නැතිවෙන්නේ නාටකීය රස. දැන් අමාරුවේ කොහොමද චිත්‍ර තිබ්බේ කියන මම කියන්නේ චිත්‍රේ මමත් හදලා නෑ. ඒකට චිත්‍රේ මම අඳිමින් තමයි ඉන්නේ. ඒ කියන්නේ අපි වැඩි දැන් මම නම් පොඩ්ඩක් මම මේක යෝජනා කරන්නේ අනිත් එහෙම කරන්නේ කියලා දැන් අපාදරුත් හිතන්නේ මේ ඔය අරගලයටත් ඉස්සෙල්ලා ඉඳන් පටන් ගත්ත වැඩ. ඒ කියන්නේ කිසි හදිස්සියක් නැතුව කාලය ආරයන් මේක කවදාවත් මම නාට්‍ය පටන් ගන්නකොට මෙන්න මේ දවස් මේ නාට්‍ය පෙන්නනවා කියන එක පොළොවේ තියාගන්නෙම නැහැ. ඒවා යථා කාලේ තථායුරින් වෙයි. කියලා ඔහේ අරන් මෙහෙම අපි ඒ දෙන්නත් එක ගනුදෙනු කරනවා සමහරට ඒ අය තමයි මාව අලුත් කරන්නේ. කියන්නේ චිත්‍රය හදන්නේ සමහරට නළු ඒ කියන්නේ මගේ අර කිව්වේ මම අඳපු චිත්‍රයක් මෙහෙම සායන් විතර ඒගොල්ලෝ පාවිච්චි කරලා ගන්න වෙනකොට අපි එක්ක හවුලේ ගොඩනගන මොකක් හරි එකක්. ඒක ගොඩනගනකොට සාර කිව්වා වගේ ටයිම් ඇන්ඩ් ස්පේස් ගැන මට තියෙන අදහස ඒගොල්ලන්ට තියෙන අදහස ඔය ඔක්කොම මෙහෙම කරනවා ඒක තැනකදී අපි යම්කිසි සාම්‍යයකට එනවා. ඒක තමයි අපිට
කාලයක් අපිට වැඩ කිරීමේදී ලැබෙන අත්දැකීම. එතකොට මේක ටිකක් හොඳට බලා ගන්න පුළුවන්. හැබැයි මම හිතනවා හැම ඉස්සෙල්ලා කියන්නේ අර අපි කියන අදහසට අර ඉස්සෙල්ලා රාජ්‍යත්ව කියන දේවල් නෙමෙයි සමහරට කියන්නේ නොකියන දේවල්. ඒ කියන්නේ නොකියන දේෙන් කියන දේට අර්ථ තියෙනවා. කියන දේවල් වලින් නොකියන දේට අර්ථ තියෙනවා. කියන්නේ නිහඬතාවය යමක් කියනවා. ඔයාගේ වටේ පිටේ ඔක්කොම සයිලන්ස් කරලා දුන්නොත් මෙතන ඉන්න එක්කෙනෙක්ගේ දිහා ඔයාගේ ඇහැ මොකද අපි නාට්‍යයක් බලන කෙනා ඇත්තටම මනස ඇතුලෙන් බලනවා. එයා තමයි ඒකට බර තැබීම කරන්නේ. තාම මොනාවෙන් බලනවද අඩු මොනාවෙන් බලනවද එයා දිහා වැඩි උනන්දුවෙන් බලනවද අනිත් කෙනා දිහා නොබල ඉන්නද ඔක්කොම අපේ දිහා නැහැ. ඒ බලලත් අපි හිතනවනේ. ඒකත් අපි වටේ පිටේ මොන හරි විදියට එයාව මේකේ සම්පූර්ණ ගොදුර කරපුවා මම කියන ඔඩියන්ස් එක කියන වටේ පිටේ නිශ්චල කරනවා. ඕ මොකක් හෝ ලයිට් මොකක් ඊට ඉස්සෙල්ලා වෙච්ච සිදුවීම් නිසා දැන් උදාහරණයක් ඊට ඉස්සෙල්ලා වෙච්ච සිදුවීම් නිසා දැන් මෙයා මේ නිහඬතාවයෙන් ඉන්නකොට එයාගේ හිත වැඩ කරනවා මොනවා. අපි හිතමු දැන් උදාහරණයක් කවුරු හරි නිහඬතාවයෙන් ඉන්නවා යම් වෙලාවක්. හැබැයි නිහඬතාවයෙන් එයාගේ හිත වැඩ කරනවා. ඒක දිහා බලාගෙන අපේ හිතත් වැඩ කරනවා. අපි අතහැරලා ඉන්නේ ආ ඊළඟ ඩයලොග් එක කියනකම් අපි වෙන දෙයක් කර ඉන්නේ නැහැ. අපි ඉන්නේ අපි ඒක ඇති කියන්නේ මම කියන්නේ ඒක අල්ලගත්ත ඊට පස්සේ ඔය වැඩේ අම්ලිකට මේ හරි එනවා කියලා මට හිතෙන්නේ. ඒක තමයි අදහස. තවත් අදහස් just a chat. My question is related to Faisal, and particularly to the set. When I was watching it, one thing that struck me was that we were responding not just to the two of you, but also to the audience, because you could see, I mean, their front expressions. So in a way, it was an additional element that really affected my sort of response to the story and your acting and all that, just to see the people from across me, what their expressions were. How aware were you of that element in a way? Very aware, in the sense that I intentionally wanted that. I wanted people to be in the light, because when the lights go down, you can sink in and hide. And I wanted you to feel like this was your story that you've seen, and that you were part of it. So that was intentional. But, was it a good experience seeing the audiences that yeah, that was intentional in terms of what Tehani wanted, wanting you to be part of it and also wanting you to feel like you're intruding on some, a personal conversation. I'm here, I don't really want to be, but I have no choice. That feeling as well, right? You were saying that, and a lot of people actually echoed what you were trying to do. They said that we felt this way. And she did experiment a lot with different setups on how to bring this feeling. A lot. Right, Jonathan? A lot. Yes. And this is where she ended up at. And it's really nice to hear the audience perspective. One person said it in a negative way as well, where he said, I didn't want to be seeing all this, and I was already traumatized enough feeling what I'm feeling. I'm looking at other people, and that was weird. So that person said it in a negative way, but that negativity is also, in a way, a success, I think. ඒ අශාන්ත සහ ජනනී ශානිගේ ප්‍රශ්නට යෙදී උත්තරයත් එක්ක මට මතුවෙච්ච පොඩි දෙයක් තියෙනවා. මම මේක ඇත්තටම රාජ්‍යයට යොමු කරන්න කැමතියි. මොකද නාට්‍ය දෙකම නරඹපු කෙනෙක් විදිහට ඒ ස්පේස් එක කියන එක දැන් අපි නාට්‍යයක් කරන්න තෝරාගන්නේ අපි මේ වගේ ස්පේස් එකක් කරන්නේ සහ ඒ ස්පේස් එක අපි පාවිච්චි කරන්නේ සහ අපි ඔඩියන්ස්
විශේෂයෙන්ම අපි අපතරුකෝ නාට්‍ය ගත්තොත් එහෙම ඒ නාට්‍යයේ එක කොටුවක් ඇතුලේ තමයි සියලුම දේ සිද්ධ වෙන්නේ. සෙට් එක චේන්ජ් වෙන්නේ නැහැ කොහෙද. මුළු නාට්‍ය පුරාවටම ඒ එක බොක්ස් එකක් වගේ එකක් ඇතුලේ ඒ දෙන්න ඉන්නවා. ඒ දෙන්න ඒ කරන දේවල් ඒ දෙන්නගේ කියන දේවල් ඇසීම මේ කාලය ගත වීමත් එක්ක ඔඩියන්ස් එකට අපි වෙනම එළියේ ඉඳගෙන ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඇතුළට එනවා. නමුත් ඊට අමතරව ඒ තව පියවරක් එහා ඒ ඇක්ටර්ස්ලට ගනුදෙනු කරන්න දීලා තියෙන ඉඩ. ඒ පොඩි ඉඩක්ද ලොකු ඉඩක්ද ඒ ඉඩ ඒගොල්ලන් ලොකු කරගන්නවාද පොඩි ඉඩක් වුණාද ඒ ස්පේස් එක මැනේජ් කරනවා. ඒක ඇතුලේ එක පැත්තකින් දැන් නාටක කියන්නේ අපිට එන්ටර්ටේන්මන්ට් වැලියු එකකුත් තියෙනවා. නමුත් ඒක එහෙම බෝරින් වෙන්නේ නැතුව එකම දේ දිහා බලාගෙන ඉන්නකොට ඇහැ ටයර්ඩ් වෙන්නේ නැතුව ඔඩියන්ස් එකට ඒ ස්පේස් එක ගත කරන්නේ. අද ශාමලටත් මේකට දෙයක් කරන්න පුළුවන්. මම කැමති රාජ්තයන් ගැන. මොකද්ද මේ ස්පේස් එක ගැන අදහස් කියන්නේ? ඒක තමයි මට මේ පොයිසන් නාට්‍ය ගොඩක් විශේෂ වෙන්න හේතු වෙච්ච මූලික කාරණා දෙක තමයි මම කිව්වේ. එකක් ඒ නාට්‍ය තුළ මතුවන ඒ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ඇසුරෙන් ජීවිතය පිළිබඳව මූලික ඒ කාරණා ඒක රංගයක් විදිහට මේ සිනාලියන් දෙදෙනා ඉදිරිපත් කරපු විදිහ ගැන කතා කරද්දිම ඒ අධ්‍යක්ෂකවරිය ඒ කියන්නේ ඒ අරගෙන තිබුණු ඒ උත්සාහය කියන්නේ පිළිතුර විදිහ තමයි තව පැත්තකින් කියන්නේ අපි මම හිතෙන් කල්පනා කරුණා කොහොමද ප්‍රසංගික වේදිකාවේ තියෙන අච්චුවේ ඒ කියන්නේ ඒ ස්ට්‍රක්චර් එකේ බලනවා නම් ඒත් අපිට විශේෂ වෙන්න පුළුවන්. හැබැයි ඒ අතර පැත්තෙන් ප්‍රේක්ෂකයන් එක්ක මේ අපි වාරිලා වුණත් ප්‍රේක්ෂකයන් අසලත් ඉන්න ගමන් මේ මැද අවකාශය තුළ මේ දිගහැරෙන විදිහ මේ සිද්ධ වෙන ආකාරයම තමයි ඔය තරම් අර අපිට මේ මම හිතන්නේ විශේෂ වෙන්නේ නැහැ. මේක මේ මුල ඉඳන්ම නිෂ්පාදනය කරන්නේ මේ ආකාරයක නැත්නම් එහාගේ මේ විදිහට ප්‍රොසෙසින් එකේ වෙච්ච ප්ලේ එකක් වෙන්නේ. මම එහෙම දන්නේ I think so. Yeah, from what I sort of saw online, just little clips of it. එක්ස්ට්‍රැක්ට් යෝජනා කරලා තියෙනවද? මේ විදිහට For it to be in the round with that whose decision is it? Yeah, it ended up. Yeah, I decided on that. Just because. ඒක තමයි. මොකද මම මීට කලින් මම ලිහාන් මෙන්ඩිස්ගේ මම ප්ලේ එකක් මම බලලා තිනවා. කවුද අපේ ඒකත් හිතාම අපූර්ව මේ මට අත්දැකීමක් වුණා මේ ක්‍රේසි කවුද අපේ මේ රුයින් තාම ඒ චරිත දෙක මතු කරපු විදිය තාන්තන දෙවි එහා දෙයක් එදා දැක්කා. එදා අපි දෙපැත්තක හිටියේ තව කට්ටියක් කරගෙන. හැබැයි දැන් උතන තියෙන මේ ලොකුම චැලෙන්ජ් එක තමයි මේක. මේකෙදි මම සැලකිලිමත් වුණා මේ වැඩි මට පේන ප්‍රේක්ෂකයන් නොබල ඉන්නේ. හරි. මොකද මම අරගෙදි මට කිලිම හිතියයි. මොකට ආවද කියලා මට හිතෙනවා ඒ කියන්නේ වැරදිලා එනවා ඉන්න අර නෝනයන් කියලා බෑග් යන්න බැරි කමට ආව මහත්තයෙක්ද ඉතින් මට ඊට පස්සේ පේනොත් ඌ කොහොමද බලන්නේ කියන එක මම ඒක මට ටිකක් සෑහෙන මේ කියන්නේ මගේ ප්‍රශ්නයක්. දැන් මමත් ඉතින් අර එකක් ආවම දැන් ඒක බලන්න මගේ ආයෙ වෙනවා ඒකනේ. එහෙමත් ප්‍රශ්නයක් වුණා. හැබැයි එහෙම තියෙද්දි හතර පැත්තෙම මේක වෙද්දි මේ හැබැයි කියන්නේ මට අහගන්න ඉඩ දුන්නේ නැහැ මේ. කියන්නේ සමහර වෙලාවක මෙතන ඔබින්ද කරපො. ඒක ඉන්නකොට මම මේ තේහානි දිහා කියන්නේ ඒ කරක්ටර් දිහා බලන් ඉඳලා මම හොයනවා මේ කියන්නේ යම් මොකටද හරි මේ අපේ ඉන්නේ කියන්නේ අර මැද ෆීල් කරන්න ඕනේ කියලා එහෙම නැතුව මේ මෙච්ච විදිය තමයි ඒක දින අපූර්වත්වය. හැබැයි මේ චැලෙන්ජ් එක ගත්ත විදිය මේ පිළිත භාවය මේක හරිම විශේෂයි. කියන්නේ මේ අර දැන් උත්තර දුන්න තමයි ඉවරලා හරි අහනවා මේ අර කොහොමද අධ්‍යක්ෂක ගොඩියත් එක්ක පාන කොට ආපු එක්ස්පීරියන්ස් එක නම් මොකද මට වෙනවා ගන්න.
දැන් සහ දැන් අර මේ තවත් මම ආසයි අහන්න මේ කමක් නැහැ මේ ඒ කියන්නේ මේ දැන් අධ්‍යක්ෂකවරියත් එක්කම රඟපාලා ඉවරුනාට පස්සේ දැන් අපි දන්නවා අධ්‍යක්ෂකවරයෙක් ඒක හොඳට ගියාද සමහර වෙලාවට තරම් සමහර විට මොකද නාට්‍යකලිය චැලෙන්ජ් එක මේකනේ එකම විදිහටම හැම පර්ෆෝමන්ස් එකක්ම මේ වෙන්නේ නැහැ අපි පුරුදු වෙලා ඒක විදිහටම කරනවා නෙවෙයි මේ මොහොතේ කියන්නේ අර පසුගිය කිව්වා වගේ නාට්‍යයක අර අවසාන උපරිම අවස්ථාවක් කියලා එකක් නැහැ. නැවත කරද්දී අර එක පුස්මේ එක පැන්නේ හිතතාවේ තීව්‍ර වෙනවා, නතු වෙනවා, වැඩි වෙනවා. ඒ වගේම එහෙම නොවන අවස්ථාවක් තියෙනවා විදිහට. ඒතකොට ඒකේ ෆීඩ්බැක් එක අධ්‍යක්ෂකවරියක් විදිහට ලැබෙනවද? එහෙම දෙන්න පුළුවන්කම ඇති වෙනවද? නැත්නම් මේ මොකටේ කැරක්ටර් එක කරද්දී අනිත් දේවල් ගැන මොකද එහෙම හිතන්න විදියක් නැහැ ඒ නැත්නම් එහෙම හිත කොහොම කැරක්ටර් කොහොම රඟපාන්නේ කොහොමද එහෙම රඟපාන්නේ කියලා තුන් විදිහට රඟපාන්න බෑ මේ කැරක්ටර් නිරූපණය කරන්න බෑ ඒ එක්ස්පීරියන්ස් එක මම ආසයි මේ මොනවාද ඉතින් විදුවර ගමන්න තමයි මම ඉවරලා ගන්න මට ඒ ගන්න හරිම මේ උමනාවක් තියෙනවා මේ මොකද ඒ අධ්‍යක්ෂකවරිය නිසා සහ ඒක ඩෙවලොප් කරගන්න දැන් හැබැයි දැනෙනවා මේ අර පසුන කිව්වා වගේ අතරකට යාට පර්ෆෝමන්ස් එක යන්න දෙන එකක් තියෙනවා. හැබැයි ඒකට මෙයා ඒ දෙන්න අතරට මූ වෙනවනේ. ඒ කියන්නේ අපාතර ඇවිත් ඒ ෆීඩ්බැක් එක දෙනවනේ. දැන් ඔය දෙන්න අතරට අර මේ ඒ චරිතයක අතර හිටිය දරුවා නැති වුණා වගේ ඒ අධ්‍යක්ෂකවරයා එතන නැහැ. එතකොට කොහොමද ඒක මේ වෙන්නේ කියන එක මම ආසයි දැනගන්න. මම අහිමි වෙච්ච දේවල් කියන්නම්. දැන් අපි මෙහෙම මොකක් හරි දැන් ඇක්ටර්ස්ලා හැටියට ඇක්ටර්ස් එකක් ඉන්නවා නම් ඩිරෙක්ටර් සමහරවිට මනිනවා රයිට් මොනවද කියනවා අපිට සමහරවිට හිතනවානේ ඒ අමුතුම කතාවක් කියවනේ බං මගේ හිතනවා අපිට එහෙම කතා කරන්න කෙනෙක් ඉන්නවා ඒකට ඇක්ටර් කෙනෙක් මට ඇවිල්ලා ඩිරෙක්ටර් ගැන කම්ප්ලේන්ට් කරන කවුරුත් නැහැ මම ඇක්ටර් කියලා කම්ප්ලේන්ට් කරන්න ගියාම ඇක්ටර් ඉස් ද ඩිරෙක්ටර් සෝ I complain no ඒක ඇත්තටම චැලෙන්ජ් එකක් මට වඩා එහාගේ චැලෙන්ජ් එකක් මොකද මම බලන් ඉන්නවා ඒක like you said characters දෙකක් විතරක් ඉද්දි ඕකේ මොනවා ප්‍රැක්ටිස් කරත් ස්ක්‍රිප්ට් එකේ මොනවා තිබ්බත් ඇක්ටර් කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ ඒ දෙන්නගේ කනෙක්ෂන් එක කරනවා එම ටෙන්සයිල් ලයින් එකකින් අල්ලගෙන කනෙක්ෂන් එක කරනොත් මොකකට හරි එකයි ගන්න බෑ රයිට් එතකොට තේහානිට යාත්‍රාරිය උත්තරී ඒක අදහස් තමයි යා කොහොමද කරේ කියලා because as a director උතන ඉඳන් දැන් මම කියන දෙයට මගේ කැරක්ටර් කියන දෙයට මෙයා කැරක්ටර් එකට රිස්පොන්ඩ් කරන්න ඕනේ හැබැයි ඒ වෙලාවේ ඒකත් එක්කත් එයා බලන් ඉඳලා පස්සේ කියනවා you know you did something there that I really liked I can't remember where because I was also in the moment but you did something it was like අපි පිටිපස්සට කියලා කල්පනා කරනවා මේක ඒක අනිත් පැත්ත what you did there I didn't like ඒක මට හිතන්න කොහොමද කරන්නේ මොකද it requires you to be 100% in the moment right එතකොට ඩිරෙක්ටර් එකෙන් how do you switch off and actually look at what he's doing right and wrong as an actor හරි මම මට හිතා ගන්න බෑ මම personally හිතනවා තෙහානිගේ like drama therapy experiences they can all these and mind adventures එකේ ගොල්ලන් ආපු ගමනත් එක the type of exercises they do so that you train yourself to deal with situations like this. It was Meisner technique that we practiced a lot, right? Can a connection with the other man? Forget the story, forget your characters, while you may Hatave or Monan Granamata, when you make connection with the other man, random gibberish kiya, Adara Nakadeva kiya, may Martin Gaman, Tamil Paguna, Agaka, Muna Balan Kiana, I can Adara Nakadeva kiya. response එක අදාළ නැති response එකක් වාචික response එක අදාළ නැති එකක් හදන්න connection එක තියෙනවා ඒ reaction එක තියෙනවා ඒ technique එක ගොඩාක් practice කරා ඒත් එක්කම before every performance we would sit across each other and do this exercise in being connected සමහරවිට කතා කරන්නේ නැත්නම්
mirroring exercise like that, you know, like we are looking at each other and just following each other. Like a connection එකට physical exercises ගොඩක් කරා. මට අමාරු වෙනවද කියන එකට වඩා ටෙහානි කොහොමද කරේ කියන එක තමයි එතන වැදගත් වෙන්නේ. මම හිතන්නේ මට අර රිලීස් එක නැති එක අමාරුවක් වුණා. ඇත්තටම. Not having the release to be able to complain about the director with my fellow actors was a problem. Sometimes I complain to Jonathan. And yeah, but it was always a journey that I was being held and taken to. Like she knew what she was doing, and there were times when she was also feeling like I don't know what I'm doing at some places, but she will be honest about it. And then we will pull each other up. But after every performance, after every rehearsal, she would. Then performance එක කරලා audience එක මොනවාරි කිව්වොත් ඒක අපි feedback එක විදිහට ගන්න එක වෙනම එකක්. හැබැයි performance එක ඉවරලා තේහානිගේ notes තියනවලු. එදාට කතා කරන්නේ let's meet a little earlier tomorrow before the performance and we talk about the notes. And then Tracy helped a lot as well. She would come for rehearsal and watch it. And මේ දෙන්න එකතු වෙලා ඉතින් මට දෙනවා නිකන් දිවිල්ලා. මේ දෙන්න notes දෙන්න පටන් ගත්තා. But it was lazy නෑ. But very interesting. තේහානි කොහොමද කරේ කියන එකත් ඇත්තටම actually to figure out how tough it was for you to be in the moment and also be the director and see what's wrong and what's right. I mean, if you want to. Did you even consider having another actor? Yeah, I considered having a director at this time because I wanted to do the show. But then I realized that probably need to direct it. චාමර අර මිස් වෙච්ච කොටසට දැන් මම එන්න කැමති ස්පේස් එක ගැන ඔයාගේ මැනේජ් කරේ කොහොමද කියලා. ඔව් සෙට් එක කියන එක දැන් අර ඒක බොක්ස් එකක් ඇතුලේ ඒ කියන දේ නිර්මාණය කරලා ඒ ඇක්ටර්ස්ලා ඒ පොඩි ස්පේස් එකකට හිර කරලා කියනවා. එතකොට ඒක ඇතුලේ ඒ ගතලීම ඒක කියන්නේ ස්පේස් එක දිහා ඔයා කොහොමද හිතුවේ? ඔයා කොහොමද ඒක පළවෙනි කාරණාව තමයි මේ කියන්නේ නාට්‍යවල ඒක විදිහට වැඩ කරනවා. දැන් මම පුද්ගලිකව පොඩ්ඩක් මම පුද්ගලිකව කැමති නැහැ සෙට් එක චේන්ජ් කරගන්න නාට්‍ය මන්ත්‍රී නැත්නම් ඒක මට හිතෙන්නේ ඒක ඩිස්ට්‍රක්ට් මේ ඒක යම් කිසි බිඳ වැටීමකට ලක් වෙනවා කියලා වෙනවනත් නෙමෙයි ප්‍රේක්ෂකයාගේ අවධානය ඒ නාට්‍යයෙන් යාවෙන් මුදවනවා කියලා ඒක හින්දා ඒක මේක හරි ඒක එහෙම නෙමෙයි මම කියන්නේ මම දාගෙන තියෙන රාමුව. එතකොට ඒක ඇතුලේ මම හිතුව පුළුවන් තරම් උත්සාහ කරන්නේ අර කියන ඇක්ටර්ස්ලා පවා පුළුවන් තරම් අර එහාට මෙහාට යන එක අඩු කරලා ඒ කොටුව ඇතුළටම දාගෙන ඒ කියන්නේ මෙයාව නම් බලාගෙන ඉන්නේ කවුරු හරි කෙනෙක් එයා දිහාම බලාගෙන ඉන්න සිද්ධ කරනවා. ඒ කියන්නේ එයාගේ ඇහැ තියෙන කසුනි මොනවද කරමින් ඉන්න කසුනිව බලන් සලස්වනවා සහ කොටුත් කරනවා. මේ ඒක මට හිතෙන්නේ ප්‍රේක්ෂකයාගේ පැත්තෙන් එයාගේ අඛණ්ඩතාවය තියාගන්න ලේසි කියලා. මේක උන්ට අභියෝගයක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රේක්ෂකයා පැත්තෙන් ඒක ලේසි. සහ විශේෂයෙන් අපාතරුගේ මට ඕන වුණා ඒ නාට්‍යයේ මේ තීම් එකේ තියෙනවා මේ ඩිස්ටර්බන්ස් කියන්නේ. ඒ කියන්නේ අපේ පැවැත්මට කියන්නේ ඔය කියන අර තුන්වෙනි සාධකයේ සිට නාට්‍යයේ තියෙන බඩු මුට්ටු වල අනම්මනම් දේවල් සහ නාට්‍ය හැසිරෙන විදිහ කියන්නේ බාධා සහිතව තමයි අපිට ඇක්ට් කරන්න වෙන්නේ. සහ ඒක නාට්‍ය සමහරට ඔයාලට මතකයි නාට්‍ය ස්ක්‍රිප්ට් එකේ පවා සමහරලාට දෙනවා මේ කතා කර කර යන ගමන් වෙන දෙයක් වෙන කුදමන්දෝ එකක් කියස් යනවා. මොකද සාමාන්‍ය ජීවිතේ එහෙම තමයි. කතා කර ගන්න ගමන් අපිට මොකද මේක කතා කරන්නේ මෙතන ලයිට් කියොත් අපේ කතාව වෙන පැත්තකට යනවා. හැබැයි අපි රණ්ඩු වෙවි විදිහට ලයිට් කියනවා ඊට පස්සේ කලුවර ආයෙ වෙන රණ්ඩු වෙන එකයි කලුවර වීමයි දෙකම එක්ක වුණ තමයි ඊට පස්සේ රණ්ඩු කරන්නේ. එහෙම රණ්ඩු වෙන්නේ කියන්නේ අපිට කියන්න කතාව ගලාගෙන යන්න ගැළපෙන විදිහට වටේ පරිසරයක් හදලා නැහැ. එතකොට මේ පරිසරයේ තියෙන අවහිරතා තියාගෙන තිබ්බොත් ඒක රංගයේ අභියෝගයක් වෙන්න පුළුවන්. නමුත් රංගයේ වර්ණවත් වෙයි කියලා තමයි මට උත්තර දෙන්න
ප්‍රේක්ෂකගාරයට අයිත් යන කැමති තවත් මොන හරි අදහස් සහ එහෙම නැත්නම් යෝජනා දේවල් මත කරා මම ඇත්තටම කැමති පූජිත දෙන්නා නම් කියලා එහෙම බලෙන් දැන් මම අම්මා කිව්වා වගේ මම බලෙන් මෙහෙම කරා කියලා කියයි හැබැයි මම කැමති දැනගන්න පූජිත අයියෝ කොහොමද මේ අන්න පොයිසන් නාට්‍ය නම් බලන්න ලැබුණේ නැහැ නමුත් සමහරවිට පොයිසන් නාට්‍ය බලන්න හම්බුනේ මට වෙච්ච ප්‍රශ්න මොකක්ද තුනක් ඒක මට කියන්නේ මේ ඇත්තම කතාව ඉන්නේ තමයි මම කැමති මේ අසෙන්නේ මේ මම කාරණා ගන්න තියෙන එකක් චාමරටේ මීයාගේ සංකේතය පිළිබඳව පිළිකම් ප්‍රබල සංකේතය කියන්නේ විවිධ අවස්ථාවල මට විවිධ දේවල් මතක් වුණා. මීයා විල කරන දේවල් ඒකේ තීව්‍රම තැනක් තමයි මට ෆීල් වුණේ අර ෆිට් එක ගන්නවනේ ටී-ෂර්ට් නම් අතීත සමරුම් අපේ ජීවිතවල සමහරක් අතීත සමරුම් වෙනවානේ. එතනදී ඒගොල්ලෝ හැන්ඩල් කරන විදිහ. ඒ අත්දැකීම ලියන්න අත්දැකීමක් කියන්නේ ඒක මට ඇත්තටම හොයාගන්න ඒ මීයාව සංකේත කරේ කොයි විදිහටද? මට සමහරක් අවස්ථාවල ඒක දේශපාලනික වෙනවා, සමාජීය වෙනවා, බුද්ධානුබද්ධත් වෙනවා. එක විදිහේ මම ට්‍රැවල් කරන අවස්ථාවල. ඒකේ වැදගත්ම දේ ට්‍රැවලින් එක ඇතුලේ මේගොල්ලන්ගේ ජීවිතවල ඇනිච්ච කුණු ඔක්කොම එනවා. ඉතින් ඒ විදිහට මම හරි ආසයි ඒක ගැන පොඩ්ඩක් දැනගන්නත් කැමතියි. පොඩි ඒකේ හොඳම කිව්ව තැන තමයි අවසාන යම්කිසි මොහොතකදී අතීතයක් කියන ඊළඟට අතීතය ගැන ඒ අතීතයත් එක්ක ඒගොල්ලන් ගන්න දුන්නා කියනවා. අපි සමහරවිට අපේ පාර්ට්නර් ලව් වල තියෙන ලව් ලෙටර්ස් එක හවු වෙනවනේ. ඒවත් එක්ක වෙන දේහල් වලට යනවනේ. එහෙම දේවල් තියෙනවා ජීවිතවල. අනේ එනකොට දැනගන්න අර මම ඉස්සරට ඩිස්ටර්බන්ස් තමයි ආයේ කියන්නේ මීයා දැන් මෙහෙමයි දැන් ඒකට දැන් නාට්‍ය බදල් පස්සේ බලන්න කියලා කියනවා මීයා කියන්නේ මම මීයා කියන්නේ මීයරම තමයි කියන්නේ ඇත්තටම මීයක අපේ ජීවිතේ ආවට පස්සේ වෙන පුළුවන් ඩ්‍රාමා එක ඩ්‍රාමා එකක් කියන්නේ මීයට බය ඩංකවු ගාවි කියන්නේ මෙතන සම්බන්ධයෙන් පස්සේ කෙනෙක් වෙනම බයයි කෙනෙක්ට ඌව මරන්න ඕනේ තව කෙනෙක්ට ඒක කරන්න බෑ මරන්න වෙන්නේ ඒ කියන්නේ මරන්න ඕනේ කෙනාට මරන්න බෑ එයා යෝජනා කරන්නේ අනිත් කෙනාට මරන්න කියලා අර අනිත් කෙනාට මරන්න බෑ මරන්න බැරි වුණාට එයාට ඒකෙන් එයා යම් කිසි සම්මුතියකට එනවා නියත් එක්ක ඉන්න බැරි මෙයාත් මේ බෑ හරි දැන් ඔය වගේ එකක් නෙවෙයි කොහොමද අපේ සාමාන්‍ය ජීවිතේ වෙන්න පුළුවන් දේ මේ කියන මොන වෙලාවක ගෙදරක දෙන්නේ නෙවෙයි තුන් දෙනෙක් හිටියොත් තුන් දෙනාගේ හැසරින් තොරව බලා ගන්න පුළුවන් දැන් මෙතන තවත් ඒ බලා ගන්න පුළුවන් අපේ හැසරින් මේ එතකොට ඒක ඇරෙන්න මං කියන්නේ නෑ මේ හැබැයි හරි එහෙම හිතාගන්නත් අයිතිය තියෙනවා සහ මේ අර මම අර මුලින් කිව්වේ කියන්නේ අපේ සතා එක්කද පැන්නන් පස්සේ අපිව මේ කියන්නේ අතන ගත්තොත් මිය බාහිර සාධකයක් විතර සතෙක් විතර ආවයින් පස්සේ මිය ආපහු තැන සිට නොපෙනෙන තව සතෙක් කෙලිර ගන්නවා කියනවා මිය වගේම මියව අපිට අල්ලගන්න බෑ වගේම අපේ සතාවත් අපිට අල්ලගන්න බැරි වෙලා තියෙනවා නාට්‍ය මත පිටින් මියෙක් අල්ලන්න රන් වෙන අතරේ නොවලක් විදිහට ආත්මය තුළේ හිටපු සතත් විදිහට පැනලා හැසිරෙන එකක් තමයි ඉතින් තියෙන්නේ. ඒක නාට්‍ය දැන් මෙන්න කරගෙන යනකොට අර අපි සමග මම එනකොට දැන් මේක තව තවත් පැතිවලට නියමිත කටට කළ හැකි ඒක ඔඩියන්ස් එකට බාරයි. Madam Feria, I know that you had a lot of interesting comments and you were really very excited after the show. I met you after Poison, I think, and you had so much to say. So would you like to share some of those thoughts with us? Yeah, I have lots to say, but I don't think those are things to talk about with an audience like this. I mean, in the sense, An open conversation. I'm not very new to drama in the sense, I'm just a ardent fan, right, of all this and how they presented is, Poison, and especially how we were made to sit, and
And like, I don't think I saw anybody. Like, I didn't see the audience, the rest of them. I was kind of glued to both of them. And when she sat down, like, I started looking for her. You know, it was, I think I went deep into it, like, and how they could do it, just two people there, and how they managed to get my attention to that degree, that really shocked me. And it's the same way, again, especially the girl. Vatsu and Kusal. The way she, I mean, I don't know. I was just amazed. I mean, I was wondering how she did it, like, you know, the whole thing. So for me, it was a great experience. So, I mean, well done, all of you. Like, that's all that I can say. Thank you. තවත් අදහස් එකතු කරන්න කවුරුද? හරි. මට මම හිතන්නේ අපි දැන් කතා බහේ අවසාන වටේට යන්නේ. මට නම් ගොඩාක් තියෙනවා. පොළ ගානක් තිස්සේ මම එක එක දේවල් කියනවා. මේ නාට්‍ය දෙක. يعني මම